You can see that I'm going to present a very important grammar lesson. ඊටම වැදගත් grammar පාඩමක් තමයි මම මේ ඉදිරිපත් කරන්නට යන්නේ. මක් නිසාද යන්නේ? This is about ing verbs. ing ක්‍රියාපද ගැනයි කතා කරන්නේ. පළවෙනි අවස්ථාවේදී මේ පෙන්නනවා කොහොමද ing ක්‍රියාපදයක් නාමපදයක් වශයෙන් as a noun නාමපදයක් වශයෙන් භාවිත කරන්නේ කියලා. දැන් බලන්න teaching is a good job. ඔබ දන්නවා teach කියන්නේ උගන්වනවා. Teaching ඉගැන්වීම සහ teaching උගන්වමින්. Teaching උගන්වමින් කියන්නේ that is a verb. ඒක ක්‍රියාපදයක්. Teaching ඉගැන්වීම කියන අර්ථයෙන් teaching ගද්දී that is a noun. Teaching is a good job. ඉගැන්වීම හොඳ රැකියාවක්. හිතන්න teach උගන්වනවා teaching ඉගැන්වීම. Teaching is a good job. ඉගැන්වීම හොඳ රැකියාවක්. Smoking is not allowed in this place. ඔබ දන්නවා smoke කියන්නේ ධූමපානය කරනවා. Smoking ධූමපානය කිරීම. ධූමපානය කිරීමට ඉඩ දෙන්නේ නැහැ මේ ස්ථානය තුල. Smoking is not allowed. Smoking is not allowed in this place මේ ස්ථානය තුල. එහෙනම් smoking කියන්නේ ධූමපානය කිරීම. වරදවා තේරුම් ගන්න එපා. Smoking කියන එක as a verb ක්‍රියාපදයක් වශයෙන් භාවිත කරද්දී it has the meaning ධූමපානය කරමින් කියන අදහස තිබෙනවා ක්‍රියාපදයක් වශයෙන් as a verb භාවිත කරන විට. දැන් මේ as a noun නම් smoking කියන්නේ ධූමපානය කිරීම. Right. You can see the third example. The beginning of his career was not difficult. දැන් begin කියන්නේ ආරම්භ කරනවා. එහෙනම් නාමපදයක් වශයෙන් ing එකතු කරාට පස්සේ beginning කියන්නේ ආරම්භ කිරීම ආරම්භය. The beginning of his career was not difficult. ඔහුගේ වෘත්තියේ ආරම්භය, ඔහුගේ රැකියාවේ ආරම්භය අමාරුුනේ නැහැ. The beginning of his career was not difficult. Telling lies is a sin. ඔබ දන්නවා tell කියන්නේ කියනවා. Telling lies බොරු කීම. Telling lies බොරු කීම. Telling lies is a sin. බොරු කීම පාපයක්. මෙතන lies කියන එක නොවේ subject එක වන්නේ telling කියන එක කීම කියන එක telling lies is a sin. බොරු කීම පාපයක්. Telling lies is a sin. එනම් බලන්න මේ හැම අවස්ථාවකදීම ඔබට පැහැදිලිව දකින්නට පුළුවන් teaching කියන එකේ අර්ථය ඉගැන්වීම, smoking ධූමපානය කිරීම, then the beginning ආරම්භය, telling කීම, telling lies බොරු කීම, telling lies is a sin. හරි. ක්‍රමක්‍රමයෙන් අපි ඔබගේ knowledge එක develop කරනවා සහ ඔබට ඒක දැනෙන්නට ඕනේ. Now we can see the next example, another usage of ing verbs. ing ක්‍රියාපදවල තවත් භාවිතයක්. When did you begin working with us? When did you begin working with us? මෙතනදී ඇත්තටම ing ක්‍රියාපදේ භාවිත කරලා තියෙන්නේ as a noun නාමපදයක් වශයෙන්. කවද්ද ඔබ පටන් ගත්තේ වැඩ කිරීම අපි සමග එන වැඩ කිරීම පටන් ගත්තේ කවද්ද? දැන් when did you begin something? ඔබ යම් දෙයක් කවද්ද පටන් ගත්තේ? When did you begin it? ඔබ කවද්ද ඒක පටන් ගත්තේ? When did you begin working with us? ඔබ කවද්ද අපි සමග වැඩ කිරීම ආරම්භ කළේ? When did you begin working වැඩ කිරීම with us අපි සමග? පොතේ තේරුම් ගන්න ඔබට පුළුවන් වෙනවා. Don't ask questions yet. දැන්ම ප්‍රශ්න අහන්න එපා. Don't ask questions yet. I haven't finished speaking. මම කතා කිරීම අවසන් කරලා නැහැ. මම යම් දෙයක් අවසන් කරලා නැහැ. I haven't finished something. දැන් යම් දෙයක් කියලා මෙතනදී කියන්නේ කතා කිරීම speaking. Speak කතා කරනවා. Speaking කතා කිරීම. I haven't finished speaking. මම කතා කිරීම අවසන් කරලා නැහැ. Let's see the third example. අපි බලමු තුන්වෙනි උදාහරණය. It has stopped. නතර වෙලා තිබෙනවා. මොකද නතර වෙලා තියෙන වැස්ස වහින එක raining. It has stopped raining. It has stopped raining. Now see the fourth example. I cannot remember meeting him in London. මට මතක නැහැ යම් දෙයක්. I cannot remember something. මොකද something කියලා කියන්නේ හමුවීම. I cannot remember meeting him in London. මට ඔහුව ලන්ඩන් වල හමුවීම මතක නැහැ. හමු වෙනවට කියන්නේ meet. හමුවීම meeting. I cannot remember meeting him in London. මට ඔහුව ලන්ඩන් වලදී හමුවීම මතක නැහැ. I tried doing it. මම ඒක කරලා බැලුවා. මම ඒක කිරීම උත්සාහ කළා. මේ tried කියලා මේ sorry. Do it කියන්නේ කිරීම. I tried something. I tried something. මම යමක් උත්සාහ කළා.
I tried doing it. මම ඒක කරලා බැලුවා. ඒ කියන්නේ මම ඒක කිරීම උත්සාහ කළා කියන එක. දැන් මෙතනදී මම විශේෂ පැහැදිලි කිරීමක් කරන්නම්. මම ටේබල් එක මූව් කරන්නට බැලුවා. ඒ කියන්නේ ටේබල් එක මූව් කරන්න පුළුවන්ද කියලා බැලුවා. ටේබල් එක මූව් කරන්න පුළුවන්ද කියලා බැලුවා. එවිට මම ඉංග්‍රීසි වල කියන්නේ I tried මම උත්සාහ කළා. I tried මම උත්සාහ කළා to move the table. I tried to move the table. I tried to move the table. මම ටේබල් එක මූව් කරන්නට බැලුවා. එහාට මෙහාට අරගන්න පුළුවන්ද කියලා බැලුවා. ඒ කියන්නේ හොලවන්න move කරන්න පුළුවන්ද කියලා බැලුවා. I tried to move the table. බලන්න මම ටේබල් එක එහාට මෙහාට අරගෙන බැලුවා කියලා move කරනවා එක තැනකට ගන්නවා තව තැනකට ගන්නවා තවත් තැනකට ගන්නවා. එවිට මම භාවිතා කරන ing ස්වරූපය I tried moving the table. I tried moving the table. For example, මම දොර අරින්නට උත්සාහ කළා. I tried to open the door. මේක වැදගත් කාරණයක් නිසා මේ විදිහට කියලා දෙන්නේ මේ භාවිත දෙකම I tried to open the door. මම දොර විවෘත කරන්නට උත්සාහ කළා. I tried to open the door. ඒ කියන්නේ දොර විවෘත කරන්න පුළුවන්ද කියලා බැලුවා. I tried to open the door. හැබැයි දොර කීප වතාවක් විවෘත කරලා බැලුවා නම් දොර අරිනවා දොර වහනවා දොර අරිනවා දොර වහනවා. එවිට I tried opening the door. එතකොට ing භාවිතා කරන්නේ to භාවිතා කරන්නේ I tried opening the door. I tried opening the door. I tried opening the door. හිතන්න මම කාර් එක drive කරන්නට උත්සාහ කළා. I tried to drive the car. I tried to drive the car. මම කාර් එක drive කරන්නට උත්සාහ කළා. හැබැයි කාර් එක drive කරලා බැලුවා කියලා හිතන්න. ටිකක් එහාට යනවා තව කිලෝමීටරයක් දෙකක් විතර යනවා නැත්නම් ආපහු එනවා. එහෙම drive කරලා බැලුවා. එවිට කියන්නේ ing ස්වරූපයෙන් I tried driving the car. I tried driving the car. I tried driving the car. ඔන්න ඔය ස්වරූප දෙකේ වෙනසක් තියෙනවා සමහර ක්‍රියාපද සමග. ඒ කියන්නේ මේ try කියන ක්‍රියාපදේ වෙනි ක්‍රියාපදයක් try to do something කියන එකත් tried doing something කියන එකත් භාවිත දෙකක්. regret කියන ක්‍රියාපදේ ගත්තත් regret doing something කියන එක භාවිතයක්. regret to do something කියන එක තවත් භාවිතයක්. අපි ඉස්සරහට කතා කරමු ඉංග්‍රීසි ඉගෙන ගන්නදී මේක වැදගත් කාරණයක් නිසා මෙතන පැහැදිලි කරේ සාර් ට්‍රයිඩ් කියන ක්‍රියාපදය මෙතන තිබුණු නිසා වැඩි දුරටත් දරුවක් ලබා දුන්නේ. අපි ඉස්සරහට යමු. You can move forward. Right. දැන් බලන්න ඔය අතරතුර මම මතක් කරන්න you can subscribe to my channel. මගේ channel එකට subscribe කරන්න පුළුවන් and you can share this lesson with your friends. මගේ යාළුවොත් සමග මේ lesson එක share කරගන්න පුළුවන්. ඒ වගේම මම මගේ WhatsApp සමූහයේ link එක සපයලා තියෙනවා පාඩමේ නමත් එක අග ක්ලික් කරන්න ඔබට දකින්නට පුළුවන්. ඒ විට පාඩමේ නමත් එක්කම පහළ තිබෙනවා WhatsApp සමූහයේ link එක. ඔබට තවදුරටත් ඉංග්‍රීසි ඉගෙන ගන්නට you can join my WhatsApp group. අවශ්‍යයට මම මගේ දුරකථන අංකය කියන්නේ WhatsApp දුරකථන අංකය සඳහන් කරනවා 0778 576 331 0778 576 331 0778 576 331. This is my WhatsApp number. හරි අපි ඉස්සරහට move වෙමු. හරි අපි තවදුරටත් ඉස්සරහට යනවා. I'm tired of learning English. මෙතනදී ඔබට පැහැදිලි නාමපදයක් ආකාරයෙන් භාවිත කරලා තිබෙන්නේ. I'm tired මට එපා වෙලා තියෙන්නේ මට මම වෙහෙසටපත් වෙලා ඉන්නේ. I'm tired of learning English. මම ඉංග්‍රීසි ඉගෙනගෙන වෙහෙසටපත් වෙලා ඉන්නේ කියන මට ඉංග්‍රීසි ඉගෙන ගැනීම එපා වෙලා තියෙන්නේ. I'm tired of doing something. I'm tired of doing something. යමක් කිරීම එපා වෙලා තියෙන්නේ නැත්නම් යමක් කිරීලා කරලා වෙහෙසටපත් වෙලා ඉන්නේ. I'm tired of learning English. මට ඉංග්‍රීසි ඉගෙනගෙන එපා වෙලා තියෙන්නේ කියන්නේ. දැන් වෙහෙසටපත් වෙලා ඉන්නේ. He finished his homework before going to bed. He finished his homework before going to bed. ඔහු නිින්දට යන්න කලින් ඔහුගේ homework අවසන් කළා. මෙතනදී නම් මට grammar rule එකක් පැහැදිලි කරන්න අවශ්‍යයි. මේ විදිහට before සහ after සමග ing භාවිතා කරනවා නම් මේ විදිහට before සහ after සමග ing භාවිතා කරනවා නම් මෙන්න මේ subject එකටම අදාළ දෙයක් තමයි මේ before වලට පස්සේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ action එකත් ඔය he කියන කෙනා විසින්ම කරන ලද action එකක් වෙන්නට ඕනේ. මේක විශේෂ දෙයක් නිසා මම මේ කියලා දෙන්නේ. මේ විදිහට before සහ after වලට පස්සේ ing භාවිතා කරනවා නම් මතක තබා ගන්න ඔය ප්‍රධාන ක්‍රියාවේ ඒ කියන්නේ he finished කියලා තිබෙනවනේ එතන ඉන්නේ he නේ subject අන්න එයාලටම අදාළ ක්‍රියාවක් තමයි මේ going ing ක්‍රියාපදේ වෙන්නට ඕනේ. right අපි ටිකක් කතා කළා lunch එක ගන්න කලින් කියලා කිව්වොත් we had a chat before having lunch. We had a chat before having lunch. ඒ කියන්නේ before we had lunch we had a chat.
We had a chat before we had lunch. ඔහු නිින්දට යන්න කලින් before he went to bed he finished his homework. එසේ නැත්නම් he finished his homework before he went to bed. එයා නිින්දට යන්න කලින්. ඒතර බලන්න මේ එකම සබ්ජෙක්ට් එකේ ඉන්නේ එකම සබ්ජෙක්ට් එකේ ඉන්න අවස්ථාවේදී නැවත රිපීට් කරන්නේ නැතුව ing ගන්නට පුළුවන්. He finished his homework before going to bed. He finished his homework before going to bed. We had a chat before having lunch. We had a chat before having lunch. Lunch එක ගන්න කලින් අපි පොඩ්ඩක් කතා කළා. එකම සබ්ජෙක්ට් එකේ ඉන්න වෙලේ විතරයි ඕක කරන්න පුළුවන්. මොකද සමහරවගේ ප්‍රැක්ටිස් එකක් තියෙනවා සබ්ජෙක්ට් එක වෙනස් වුණත් සබ්ජෙක්ට්ස්ලා දෙන්නෙක් වුණත් ඒව ing භාවිතා කරනවා. that is wrong. එක වැරදි. හරි. දෙවෙනි උදාහරණය බලන්න. She is reading a book අය පොතක් කියවමින් ඉන්නවා about hunting animals. සතුන් දඩයම් කිරීම ගැන. එන සතුන් දඩයම් කිරීම ගැන. ඇයි යමක් ගැන පොත කියවමින් ඉන්නේ? She is reading a book about something. එහෙනම් මෙතනදී hunting කියන්නේ නාමපදයක් විදිහට භාවිතා කරලා තිබෙන්නේ. hunting දඩයම් කිරීම. She is reading a book අය පොතක් කියවමින් ඉන්නවා about hunting animals. සතුන් දඩයම් කිරීම ගැන. She is reading a book about hunting animals. එහෙනම් මෙතනදී පළවෙනි she is reading කියන්නේ එතනදී ගැටලුවක් නැහැ. එතනදී සම්පූර්ණයෙන්ම ක්‍රියාපදයක්. අය කියවමින් ඉන්නවා. She is reading a book about hunting animals. සතුන් දඩයම් කිරීම ගැන. එහෙනම් දඩයම් කිරීම නාමපදයක් වශයෙන් භාවිතා කරලා තියෙන්නේ as a noun. You can improve your English by reading English newspapers. බලන්න ඔබට පුළුවනි. You can improve your English. ඔබට ඔබගේ English ඉගෙන ගන්නට පුළුවන්. දියුණු කර ගන්නට පුළුවන්. You can improve your English. ඔබට ඔබගේ English දියුණු කර ගන්නට පුළුවන් by reading කියවීම මගින්, by reading කියවීම මගින්, by learning ඉගෙන ගැනීම මගින්, by speaking කතා කිරීම මගින්, යම් දෙයක් කිරීම මගින් කියන්නේ by doing something, by doing something, by doing something. You can improve your English by reading English newspapers. ඉංග්‍රීසි පත්තර කියවීම මගින් ඔබට ඔබගේ ඉංග්‍රීසි දියුණු කර ගන්නට පුළුවන්. මතක තබා ගන්න ඔය නාමපදයක් විදියට ක්‍රියාපදේ භාවිතා කරන විදියට ing form එක භාවිතා කරද්දී gerund form එක කියලාත් කියනවා. මෙන්න මේ විදිහට අපි gerund කියලා කියනවා. ඔබ ලියන්නම් ඒක ඔය grammar දන්න අයට අවශ්‍ය වෙයි. අපි gerund form එක කියලාත් කියනවා. right? ඒකත් මතක තබා ගන්න. එහෙම දකින්නත් පුළුවන් සමහර අවස්ථාවලදී ඔබට. Right. We went out of the hostel without eating anything. We went out අපි එළියට ගියා. Out of the hostel එකකින් hotel එකකින් එළියට. We went out of the hotel. අපි hotel එකකින් එළියට ගියා without eating anything. කිසිම දෙයක් කන්නේ නැතුව. Without doing anything. කිසිම දෙයක් කරන්නේ නැතුව. Without eating anything. කිසිම දෙයක් කන්නේ නැතුව. Without eating anything. Without eating anything. කිසිම දෙයක් කන්නේ නැතුව. तर ඔබට පැහැදිලි නිපාත පදයක් සමග නිපාත පදේ ළඟින්ම ක්‍රියාපදයක් ඉදෙනවා නම් අනිවාර්යයෙන්ම ing ක්‍රියාපදේ වෙන්න ඕනේ. මේ පටල ගන්න එපා to සමග මෙහෙම භාවිතා කරද්දී to see to use මේවා to කියන මෙවැනි අවස්ථාවලදී ක්‍රියාපදයක් නොවේ. to කියන මෙවැනි අවස්ථාවලදී ක්‍රියාපදයක් නොවේ. ඒ නිසා මේ විදිහට භාවිතා කරන්නේ ඕනෑම ක්‍රියාපදයක් preposition එකක් සමග add වෙන්නට පුළුවන්, in වෙන්නට පුළුවන්, with or without වෙන්නට පුළුවන්. ඒ ළඟින්ම යොදනවා නම් අනිවාර්යයෙන්ම ක්‍රියාපදේ ing සහිතව වෙන්නට ඕනේ. At learning, in learning අපිට කියන්න පුළුවන් ඔහු ඉගෙන ගන්නට හොඳයි කියලා, ඔහු ඉගෙන ගන්නට දක්ෂයි කියලා. He is good at learning English. He is good at learning English. අපිට කියන්න පුළුවන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමේදී කියලා. In learning English, in learning English, in learning English. Grammar is important in learning English. Grammar is useful in learning English. ඉංග්‍රීසි ඉගෙන ගැනීමේදී. සමතක තබා ගන්න preposition එකක් සමග ඒ ළඟින්ම ක්‍රියාපදයක් යොදනවා නම් ing වෙන්න ඕනේ. ඒකයි අපි කිව්වේ without going to bed, without eating anything, about hunting animals. බලන්න preposition එක ළඟින් යොදන ක්‍රියාපදේ ing. Right. You can see these examples now. There is a man මනුස්සයෙක් ඉන්නවා swimming පිහිටමින් in the river ගඟේ. මෙතන නම් හොඳට පැහැදිලි as a verb ක්‍රියාපදයක ස්වරූපයක් තිබෙන්නේ ක්‍රියාපදයක් වශයෙන් භාවිතා කරලා තිබෙන්නේ. There is a man මනුස්සයෙක් ඉන්නවා swimming පිහිටමින් in the river ගඟේ. There is a man swimming in the river. There is a man මනුස්සයෙක් ඉන්නවා swimming පිහිටමින් in the river ගඟේ. So in this example you can clearly see that it is a verb එක ක්‍රියාපදයක්. ක්‍රියාපදයක meaning එක තමයි තිබෙන්නේ swimming පිහිටමින් කියන අර්ථය තියෙන්නේ පිහිටීම නොවේ පිහිටමින්. ඔබ දන්නවා පිහිටීම කියලා කියන්නේ swimming, පිහිටමින් කියන්නේ swimming. පිහිටනවා swim. There's a cat hiding under the bed. ඒ කිව්වේ ඇඳ යට හැංගිලා ඉන්නවා
පූසෙක්. There is a cat hiding හැංගීම නෙවෙයි හැංගිලා කියන අදහස සැඟවිලා කියන අදහසේ විතර hiding කියලා දෙන සැඟවෙමින් තමයි මෙයා ඇත්තටම ඉන්නේ. There's a cat පූසෙක් ඉන්නවා hiding සැඟවෙමින් under the bed ඇඳ යට. එහෙනම් අපි කතා කරන භාෂාවෙන් කිව්වොත් ඇඳ යට හැංගිලා පූසෙක් ඉන්නවා. There's a cat hiding under the bed. There's a strange man අමුතු මිනිසෙක් ඉන්නවා ජීවත් වෙමින් living in that house අර නිවසේ. අර නිවසේ ජීවත් වෙන අමුතු මිනිසෙක් ඉන්නවා. There is a strange man. There is a strange man living in that house. In this example මේ උදාහරණෙදී අර කලින් උදාහරණ දෙක වගේම living කියන්නේ ක්‍රියාපදයක් විදිහට භාවිත කරලා තිබෙන්නේ as a verb. We have nearly 600 people working in our factory. අපිට ආසන්න වශයෙන් ඉන්නවා මිනිස්සු 600ක්. We have nearly 600 people. We have nearly 600 people working in our company. අපේ සමාගම තුල වැඩ කරමින් working in our factory. අපේ factory එක තුල වැඩ කරමින්. එනවා working කියන්නේ වැඩ කරමින් කියන අර්ථය දෙන්නේ it's a verb. We have nearly 600 people. අපිට ආසන්න වශයෙන් මිනිස්සු 600ක් ඉන්නවා වැඩ කරමින් in our factory. අපේ factory එක තුල. There are two ladies waiting outside the house. කාන්තාව දෙන්නෙක් ඉන්නවා. There are two ladies waiting රැඳෙමින් බලාගෙන ඉන්නවා outside the house. ගෙදරින් එළියේ. ඉතින් මේ මොහොතේ ඔවුන්ගේ ක්‍රියාව කරමින් ඉන්නේ. So in this example also you can see that it is a verb. එක ක්‍රියාපදයක්. There are two ladies waiting outside the house. ගෙදරින් පිටත රැඳෙමින් කාන්තාව දෙන්නෙක් ඉන්නවා බලාගෙන කාන්තාව දෙන්නෙක් ඉන්නවා. There are two ladies waiting outside the house. කෙනෙක් අහන්න පුළුවන් මෙහෙම මේ වාක්‍ය කියන්න බෑද කියලා. Two ladies are waiting outside the house. Two ladies are waiting outside the house. The answer is yes. You can say the idea in that way as well. ඒ විදිහට කියන්නත් පුළුවන්. That's correct. ඒක හරි. A man is swimming in the river. A man is swimming in the river. මිනිසෙක් පිහිටමින් ඉන්නවා ගඟේ. A man is swimming in the river. There is a man swimming in the river. So there is a little difference. පුංචි වෙනසයි තියෙන්නේ. You can say the same idea in that way. Can a man is swimming in the river කියලා කියන්නත් පුළුවන්. හරි. දැන් බලන්න මේ අදහස් මෙතනදී ing ක්‍රියාපදය is almost like an adjective. Adjective එකක් වගේම ඇත්තට මෙතනදී adjective එකක් ing ක්‍රියාපදය. That is a growing tree. ඒක වර්ධනය වෙමින් පවතින ගහක්. මොන ගහක්ද? වර්ධනය වෙමින් පවතින ගහක්. එහෙනම් growing කියන එක adjective එකක් මෙතනදී. That is a growing tree. That is a growing tree. Right? එහෙනම් tree කියන්නේ මොකක්ද කියලා කියනවා growing tree එකක්. That's a growing tree. එහෙනම් මෙතනදී growing කියන්නේ adjective එකක්. He's a succeeding man. එයා සාර්ථක වෙමින් ඉන්න මිනිසෙක්. මොන වගේ මිනිසෙක්ද? සාර්ථක වෙමින් ඉන්න මිනිසෙක්. එහෙනම් succeeding ing form එක මෙතනදී adjective එකක්. He's a succeeding man. It's a burning house. එක burn වෙමින් තිබෙන නිවසක්. It's a burning house. It's a burning house. It's a burning house. එක ගිනි ගනිමින් තිබෙන නිවසක්. මොනහම නිවසක්ද? ගිනි ගනිමින් තිබෙන නිවසක්. Then it's an adjective. You can see a sinking ship. ඔබට දකින්නට පුළුවන් ගිලෙමින් තිබෙන නැවක්. You can see a sinking ship. එනම් ගිලෙමින් තිබෙන නැවක්. He is catching the falling trees. ඔහු වැටෙමින් තිබෙන කොළ අල්ලමින් ඉන්නවා. He is catching. ඔහු අල්ලමින් ඉන්නවා. The falling leaves වැටෙමින් තිබෙන කොළ. එනම් බලන්න a growing tree වර්ධනය වෙමින් පවතින ගහක්. A succeeding man සාර්ථක වෙමින් ඉන්න මිනිසෙක්. A burning house ගිනි ගනිමින් තිබෙන නිවසක්. A sinking ship ගිලෙමින් තිබෙන නැවක්. The falling leaves වැටෙමින් තිබෙන කොළ. තරමට පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන්. There are different usages of ing verbs. ing ක්‍රියාපදවල විවිධ භාවිත තිබෙනවා. තවත් තිබෙනවා මම ඉදිරියට පණක් ඉදිරිපත් කරාට. දැනට මේ ගැන අදහසක් තබා ගන්න. නැවත කියනවා you can subscribe to my channel. You can share this lesson with your friends. නිසා දිගටම ඔබගේ English හදන channel එක තමයි මේ. දිගටම මම කියන්නේ අනිත් channels ඔබගේ English හදන්න නැහැ කියලා අනිත් channels English හදනවා. ඔබට දැනෙන්න ඕනේ අපි ඔබගේ English ඉතාම හොඳින් effectively ඵලදායක විදියට develop කරනවා කියන එක. You can subscribe to my channel.